හලෝ යාළුවනේ ඉතින් අදත් සාදරයෙන් පිළිගන්නවා අමුතුම වීඩියෝ එකකට මේ තමයි ඉතින් වර්ඩ් එව. ඉතින් හැමදාම කියන්න වගේ අද ඇවිල්ලා තියෙන්නේ අලුතම වීඩියෝ එකකට. ඉතින් මට කාලයකට පස්සේ වීඩියෝ ටික දාන්නත් බැරි වුණා. මට ඒකට ඉතින් සෝරි වෙන්න ඕනේ. ඉතින් අදම ඇවිල්ලා තියෙන්නේ අලුත්ම කන්ටෙන්ට් එකකට. ඉතින් මේක ඇත්තටම කිව්වොත් ගේම් එකක්. ඉතින් මේකේ නම තමයි බ්ලාඩ් ස්ට්‍රයික්. ඉතින් අද මම පොඩි වෙනස් ගතියක් කරන්න හැදුවා. ඉතින් මේ ප්ලේලිස්ට් එකට ගේමින් එවර් කියන ප්ලේලිස්ට් එකට එක වීඩියෝ එකක් දාලා ඒ සීරියස් එක ඔයගොල්ලන්ට කියන්නයි අද හදන්නේ. ඉතින් මම ඉස්සෙල්ලාම ටියුටෝරියල් එක ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ඊට පස්සේ තමයි අපි ගේම් එකට ඊට පස්සේ බහිමු. ඉතින් කියන්න දෙයක් නැහැ. එහෙනම් අපි වීඩියෝ එකට ඉක්මනට යන්. මතක ඇතුව ඕනනම් ඔයගොල්ලන්ට සබ් එකක් දාන්න යන්න. මේ වීඩියෝ හොඳයි නම් අපේ channel එකට එකතු වෙන්න. මම මේකේ link එක පහලින් දාන්නම් මෙන්න මේ app එකේ. ඉතින් අපි යන් එහෙනම් වැඩි කතා නැතුව වීඩියෝ එකට. මේ තමයි word ever. ඉතින් ඇත්තටම මේකෙදි තියෙන්නේ ටියුටෝරියල් එක ගැන කතා කරන්න ගත්තොත් මේක ගැන මම පොඩි විස්තරයක් කරලා දෙන්නම්. මේක ඇත්තටම ෂූටින් ගේම් එකක්. හරියට නිකන් FF වගේ. හැබැයි ඒ වගේ නන් නෙමෙයි මේක. මේකෙත් ඕගොල්ලන්ට සෙල්ලම් කර හැකි ගැම්මට තියෙන. එතකොට මේකෙදි ඕගොල්ලන්ට ප්‍රොෆයිල් එක හදාගන්න කිව්වොත් ප්‍රොෆයිල් එක හදාගත්ත හැකි. account එක log කරලා ප්‍රොෆයිල් එක හදාගත්ත හැකි. කොහොම හරි මේකෙත් එක එක රෑන්ක් තියෙනවා. මේකේ රෑන්ක් තියෙනවා gold, bronze, silver, golden, platinum, diamond, master, legend කියලා ඔන්නෝම රෑන්ක් තියෙනවා. ඉතින් මේ රෑන්ක් මේකේ රෑන්ක් වල වැඩිම රෑන්ක් එක තමයි legend. ඉතින් මම legend ගහලා ඉතින් ගේම්මට ඉන්නේ. battle royale, squad fight කියලා එක එක mood තියෙනවා මේකෙදි. ඒ වගේම මේකෙදි මේ BR ඒ වගේම ස්ක්වොඩ් ෆයිට් කියලා එකක් තියෙනවා. ඊට පස්සේ ආම් රේස් කියලා අලුතින් ඇවිල්ලා තියෙනවා. මේ දැන් අලුතෙන් ආව එකක් ඒක. ඕගොල්ලන්ට මේ ඇප් එක දාගත්තොත් පුළුවන් මේක ගහන්න. ඒ වගේම මෙතන හොට් සෝන් කියලා එකක් තියෙනවා. ඊට පස්සේ වෙපන් මාස්ටර් කියලා එකක් තියෙනවා. ඉතින් මෙහෙම තමයි moods තියෙන්නේ. ඉතින් යාළුවනේ මේක ගැන කතා කරන්න ගත්තොත් ප්‍රොෆයිල් එක ඕගොල්ලන්ට ලොග් ගලා හදාගත්තා. ඊට පස්සේ ගහියකි යාළුවොත් එක සෙල්ලම් කර හැකි. එතකොට වෙපන් ගැන කතා කරන්න ගත්තොත් මේක එක එක වෙපන් තියෙනවා. මේකෙදි ඇත්තටම තියෙන්නේ වෙපන් කස්ටමයිස් කරන්න. වෙපන් කස්ටමයිස් කරලා තමයි ගහන්න තියෙන්නේ. මම උදාහරණයක් වශයෙන් ගත්තොත් මෙන්න මේක කස්ටමයිස් කර හැකි. මැගසින් ගාන කස්ටමයිස් කර හැකි. ස්ටොක් ගාන කස්ටමයිස් කර හැකි. ඔප්ටික් එක වගේ ලෙන් එක කොහොමද කස්ටමයිස් කර හැකි. කොහොම කස්ටමයිස් කර හැකි. ඒ වගේම තව එකක් ගත්තොත් ඒ කියන්නේ මේ ගන් ලෙවල් තියෙනවා. එක එක ලෙවල් වලට ඔයාට මේක ගත්ත හැකි. ඊට පස්සේ දැන් මේ එක එක මේකේ එක එක වර්ග තියෙනවා. රයිෆල් තියෙනවා, SMG තියෙනවා, ෂොට් ගන් තියෙනවා, ඒ වගේම ස්නයිපර් රයිෆල් තියෙනවා, LMG තියෙනවා. LMG කියන්නේ ඔය PKM මිනි ගන් වගේ ලොකුවට මැගසින් තියෙනවා. ඒ කියන්නේ මේ වගේ මැගසින් 100 වගේ තමයි තියෙන්නේ ගොඩක්. ඒ වගේම M700 කියන්නේ ස්නයිපර් තියෙනවා, කලාස් VD වගේ. මේ අලුතෙන් ආව දෙකක් තමයි මේ SVD සහ Magnum කියන්නේ. ඒකත් හොඳ ඉක්කම් දෙකක්. ඒ වගේම shooters දෙකක්. ඉතින් ඊට පස්සේ අපි වෙපන් පැත්ත කතා කරන්නේ. ඊට පස්සේ ලෝඩ් අවුට් එක ගැන කතා කරන්න ගත්තොත් ඒ කියන්නේ ලෝඩ් අවුට් එකක් කියන්නේ මොකද්ද? ඔයා මැච් එකක් ඉද්දි ඔයාට මැච් එකේදී ගොඩක් අය මේ ඉස්සරහට යන්නේ මේ ලෝඩ් අවුට් කියන එකෙන් තමයි. මැච් එකේදී ඔයා මොකක් හරි ඔයාට මේ වෙපන් ගන්න ඕන නම් ඒ කියන්නේ ඔයාගේම සිස්ටමැටිකලි ඔයාම හදාගත්ත වෙපන් ටිකක් ගන්නවා නම් ඒ වෙපන් පැක් එක තියෙන්නේ මේ ලෝඩ් අවුට් එකේ. එතකොට අපි රුපියල් 10000ක් වගේ එකක් දීලා කියන්නේ එතන අපි සල්ලි එකතු කරලා යන්න ඕනේ. BR එකේ සල්ලි එකතු කරගෙන ගිහිල්ලා කොයින්ස් එකතු කරලා ඒ කොයින්ස් වලින් රුපියල් 10000ක කොයින්ස් ටිකක් වැය කරලා අපිට ලෝඩ් අවුට් එක ගෙන්න ගන්න පුළුවන්. ඒ කියන්නේ උඩ ඉඳන් ලෝඩ් අවුට් එක එනවා. ඊට කලෙක්ෂන් රූම් එක ගැන කතා කරන්න ගත්තොත් මේක අලුතෙන් ආවේ. මේකෙදි තියෙන්නේ ඔයා මේ එක එක හොයාගත්ත මේ ගන් තියෙන්නේ මේ ගන් මේ කලෙක් අන්ලොක් කරගත්ත ස්කින් එකේ ස්ටෝර් එකක් වගේ තමයි. කියන්නේ ඇල්බම් එකක් වගේ තමයි මේ කලෙක්ෂන් රූම් එකේ තියෙන්නේ. තව කමින් සූන් කියලා එකක් තියෙනවා. ඒක ඉස්සරහට බලා ගන්න පුළුවන්. හරි. මේ ඉස්සර නම් මේකේ තිබ්බ ස්නයිපර් මැච් කියලා මෝඩ් එකක්. ස්නයිපර් මෝඩ් කියලා. හැබැයි මේ බ්ලඩ් ස්ට්‍රයික් මේ කට්ටිය ඒක දැන් අයින් කරලා තියෙනවා.
කෙසේ වෙතත් දැන් මේක ගැන කතා කරන්න ගත්තොත් ඔයගොල්ලන්ට කස්ටම් ගහන්න ඕන නම් මෙතන රූම් කියලා ගිහිල්ලා ඔයගොල්ලන්ට මේ කස්ටම් කියන එක රූම් එකට ගිහිල්ලා අපිට ඕන රූම් එකක් ක්‍රියේට් කරන්න පුළුවන් නැත්නම් අපිට රූම් එකකට ජොයින් වෙන්න පුළුවන් වගේ දේවල් ගැන කතා කරන්න පුළුවන්. ඊට සොම්බි රෝයල් කියලා තියෙනවා, බැටල් රෝයල් තියෙනවා, ස්කොඩ් ෆයිට්, වෙපන් මාස්ටර් වගේ මේ විවිධ රූම්ස් තියෙනවා. ඊට පස්සේ රූම් පැත්ත ඒක. ඊට පස්සේ ගැන කතා කරන්න ගත්තොත් මෝල් එක ගැන කතා කරන්න ගත්තොත් අපිට එක එක ඒවා බයි කරලා ගන්න පුළුවන්. ඒකට අපි සල්ලි දාලා ගන්න ඕනේ. ඉතින් කොහොම හරි ස්ට්‍රයිකර් පාස් කියලා එකක් තියෙනවා. ස්ට්‍රයිකර් පාස් එකේ මම දැන් එකක් අන්ලොක් කරගන්න යන්නේ හැවට එකක්. ඔව් අන්ලොක් කරගන්න ඉවරයක් නෑ. ස්ට්‍රයික් පාස් එකේ කොහොමයි කවුබෝයි කෙනෙක් ඉන්නේ. කොහොම හරි මේක එක එක ඊට පස්සේ තියෙනවා ස්ට්‍රයිකර්ස් කියලා. ඒ කියන්නේ කැරක්ටර්ස් එක එක කැරක්ටර්ස් තියෙනවා මේ ගේම් එක ගහන්න ඕනේ. ඒගොල්ලෝගේ එක එක වෙනම ස්කිල් තියෙනවා. දැන් අපි කතා කරොත් ඉන්න මං කියන්නම් රෙකමන්ඩ් කරන්න ඕනේ ඕගොල්ලන්ට. ඒ කියන්නේ මැච් එක ගහද්දි තේරෙයි. සමහර අය මේක දන්නේ නැති, සමහර අය දන්නේ නැතුව ඇති. දන්න කට්ටිය යටින් කමෙන්ට් කරලා කමෙන්ට් එකක් දාන්න යන්න දන්නවා කියලා. ඉතින් කියන්න ඕනේ ඕගොල්ලෝ මේ බ්ලඩ් ස්ට්‍රයික් ගහන්න අලුතෙන් නම් මේ යටින් තියෙන මේ ලින්ක් එකෙන් ගිහිල්ලා ඒක ඩවුන්ලෝඩ් කරලා මාත් එක්ක ගහන්න එකතු වෙන්න. මේ තියෙන මගේ ID එක ඕනනම් බලා ගන්න ID එක. මට ඕන රික් එකක් දාන්න. ID එක මම පෙන්නන්නම් 58යි 602යි බ්ලා 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 බ්ලා. ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන ID එක දාගන්න. ඉතින් කොහොම හරි අපි වැඩි කතා නැතුව ගේම් එකට ගේම් මැච් එකක් ගහලා බලමු. ඔයාලට මම පෙන්නන්නම් එක එක moods වල ගේම් එකක්. අද අපි වල යන් වෙපන් මාස්ටර් සහ මේ හොට් ෂෝට් කියන මේ මෝඩ් දෙකට වෙලාව තිබ්බොත් අපි තවත් දේවල් වලට යන්. ඒ වගේම මේ වෝල්ට් ගැන කතා කරන්න ගත්තොත් මේ වෝල්ට් සෙක්ෂන් ගැන කතා කරන්න ගත්තොත් මේ රයිෆල් වල කැමෝස් සහ ස්කින් මිලදී ගන්න පුළුවන් මෙන්න මේ සෙක්ෂන් එකේ ඕගොල්ලන්ට. ඒ වගේම මේ රයිෆල් වලට එක එක ස්ටිකර් දැම්ම හැකි ඕගොල්ලන්ට. ඒ වගේම දැන් මේ ස්කාර් එක ගැන කතා කරන්න ගත්තොත් මේ එක එක ස්කින් දැම්ම හැකි මේකට. එක එක ලස්සන ස්කින් ඒවා ඔයා ගේම් එක ඉස්සරහට යද්දී ඔයාට ඒවා හම්බ වෙනවා. ඊට පස්සේ ඔහොම තමයි තියෙන්නේ. ඊට පස්සේ හෑන්ඩ් ගන් වල ඔය එක එක දේවල් තියෙනවා. තව මේලි කියලා වෙපන් තියෙනවා. මේලි කියන්නේ ඔය නයිෆ්, ඔය අපිට වෙනම තියෙන නයිෆ් අන්න ඒවා. ඊට පස්සේ මේ එක එක ඉමෝට් තියෙනවා. ඉමෝට් අපි දාගන්න ඕනේ. ඉමෝට් එක කියන්නේ අපිට ගේම් එකේ ඉස්සරහට යද්දී ඉමෝට් හම්බ වෙනවා. ඒ වගේ ඉමෝට් ෆ්‍රී හම්බ වෙනවා. ඉමෝට් අපි මිලදී ගන්න ඕනේ. ඔය වගේ විවිධ දේවල් තියෙනවා. ඊට පස්සේ ක්ලෑන් එකක් කියලා තියෙනවා. ඒක මම වෙනම පස්සේ දවසක කියලා දෙන්නම්. ඊට පස්සේ මෙතන එක එක ලෝඩ් අවුට් තියෙනවා. මම කිව්වේ මේ ලෝඩ් අවුට් එක ගොඩක් වටිනවා මේ රෑන්ක් අප් කරන කට්ටියට. ඊට පස්සේ ස්ට්‍රයිකර්ස් ගැන කතා කරන්න ගත්තොත් මේ එක එක ස්ට්‍රයිකර්ස් වරුන් ඉන්නවා. මේගොල්ලන්ට එක එක ස්කිල්ස් තියෙනවා. හරි දැන් අපි මැච් එකට යන්. වැඩි කතා නැතුව මැච් එකට යන්න නැත්නම් වීඩියෝ එක දික් වෙනවා. වෙපන් මාස්ටර් එකට අපි යන් මේකේ සිංගල් එකක් දාලා ගහමු. පරිදිත් දන්නේ මම වැඩික් නෙමෙයි. මම බොටෙක්. රෑන්ක් වැඩික් උනාට මම බොටෙක්. ඒක තමයි ඉතින් කියන්න තියෙන්නේ. ඔව් දැන් අපි යන් මැච් එකට. යන් අපි ඊට පස්සේ බලමු ඉතින්. එතකොට ඉතින් කියන්න තියෙන්නේ අන්න එහෙමයි. එතකොට මේකෙදි ඇත්තටම තියෙන්නේ මං මේක ගැන ඉන්ට්‍රොඩක්ෂන් එකක් කරන්න ගත්තොත් මේකේ මෝඩ් එක තියෙන අපිට එක එක වෙපන් තියෙනවා. මේකේ ලෝඩ් අවුට් එකෙන් තමයි මේක කෙලින්ම යන්නේ. කියන්නේ අපේ වෙපන්ස් එයාට වෙපන් අවස්ථාවක් දෙනවා, අපිට වෙපන් අවස්ථාවක් දෙනවා තෝරගන්න. අපිට කැමති වෙපන් එක සහ එයාට කැමති වෙපන් එකක් තෝරගන්න අවස්ථාවක් දෙනවා. ඒ අනුව තමයි තරගය යන්නේ. මට සිරි කෑව නේද? පළවෙනියටම කෑවා. ඉතින් කමන්නේ. මං ඉතින් මෝඩයිනේ බොටානේ. ඉතින් මං කෑවා. කොහොම හරි මේ එහෙමයි වෙන්නේ. කියන්නේ අපිට වෙපන් එකක් දෙනවා. ලෝඩ් අවුට් එකෙන් අපිට වෙපන් එකක් තෝරගන්න දෙනවා. ඒ වගේම එයාටත් වෙපන් එකක් තෝරගන්න දෙනවා. දැන් එයාගේ මේ පැත්තට තමයි එයා හම්බෙලා තියෙන්නේ. එයා තෝරගෙන දෙන්නේ මේ මේලි එක. මේ නයිෆ් එක. එතකොට මේලි වෙපන් වල නයිෆ් එක තෝරගෙන තියෙන්නේ. එතකොට දැන් අපි තෝරගන්න තියෙන්නේ මේ කමින් හරි අපි දිනුවා ඉමෝට් එකක් දාමු. ඉමෝට් එක
මේ එතකොට මේ අපිට තෝරගන්න තියෙන අවස්ථාවේ අපි කරන්න ඕනේ ඊළඟ ඒ කියන්නේ අවස්ථා දෙකක් දෙනවා. ඒ කියන්නේ තමන්ගේ වෙපන් එක තෝරගෙන ඇටම්ස් දෙකක් තියෙනවා. ඒ ඇටම්ස් දෙකට පස්සේ තමයි දැන් මට තියෙන තෝරගන්නේ මගේ ලෝඩ් අවුට් එකේ මට තෝරගන්න තියෙන්නේ. දැන් මම තෝරගන්නවා මෙන්න මේක. එතකොට මේ එහෙමයි වෙන්නේ. හරිද? මේ එතකොට මෙහෙම තමයි මේක යන්නේ. මේ දැක්කනේ දැන් මං කෑවා. එතකොට අපිට අවස්ථාවක් තියෙනවා එයාට අවස්ථාවක් තියෙනවා. එහෙම තමයි මේක ගේම් එක යන්නේ. නින්න මම පරදින්නේ නැහැ. ගහනවා මං. පොඩ්ඩක් ඉන්න. පොඩි වෙලාවක් දෙන්න. ඉතින් යාළුවනේ මට ඔයගොල්ලෝ උදව් කරන්න subscribe එක ගහන්න කොහොම හරි. අපිට දැන් 300යි තියෙන්නේ. අපි ගහමු කොහොම හරි subscribe ටික දාගමු. මං ඔකට ගහනවා. ඉතින් දැන් තද වෙලා ඉන්නේ. මට යකානේකල ඉන්නේ. දැන් මගේ load out එකේ මටම ගහනවා. අනික මෙයා බ්‍රෝන්ස් මම පෙරදුනොත් ඉතින් hina කන්න තමයි වෙන්නේ. මම පෙරදුනොත්. මේ Glock එකකින් තියෙන්නේ. දැන් මේකත් මේලි වෙපන් එකක්. එයා මේලි වෙපන් එකෙන් ආයෙ මට ගහන්න යන්නේ. පොඩ්ඩක් ඉන්න. දෙන්නම් ඔයාලට මට සිරි අඩෝ වැඩෙක් නේ. අයියෝ මම හිර වෙනවද මන්ද? කවන්නේ අපි මේක පෙරදුනාට කවන්නේ. මං ඔයාලට තව එකක් ගහලා වෙන්නනම් කොහොම හරි මේ ඉතින් මෙහෙම තමයි ගේම එක යන්නේ. මේ ඊට පස්සේ මම ඔයාලට කියලා දෙන්නම් මූවමන්ට් ඊට පස්සේ ට්‍රික්ස් සහ ටිප්ස් මේකෙදි ගන්න ඕනේ. ඉස්සරහට ගොඩක් මේ සීරියස් එක ගොඩුවටම ලොකුවට මම කරන්න හිතන් ඉන්නවා. ඕගොල්ලෝගේ සහයෝගය ඉතින් ඕනේ මට මූව් එක මූවමන්ට් දාලා කරන්න නැතුව බෑ. මොබයිල් ගහන්නේ අන්න ඒක තමයි ප්‍රශ්නේ. මම හීර වෙනවා එතකොට. දැන් ස්ටෝරේජ් එකක් නැහැ සාමාන්‍ය කමන්නේ. තව එකක් ගහලා බලමු අපි කොහොම හරි. මම පෙරදුනා. මං කිව්වනේ මං කලින්ම මම බොටා කියලා පටන් අරගෙන තමයි මම මේ පටන් ගත්තේ. සෝරි වෙන්න ඕනේ මේ ඕගොල්ලන්ට දැන් මොන හරි සද්දයක් ඇහෙනවා නම් මේ ෆෑන් එකේ සද්දේ මම හුලන් දාගෙන ඉන්නේ මේ කාලේ. මම මේ මදුරුවොත් කනවා. ඒකයි මම මේ හුලන් දාගෙන කරන්නේ. අනික මම මේක රෙකෝඩ් කරන්නේ මේ හවසකදී. අන්න ඒකයි ප්‍රශ්නේ. කමන්නේ කොහොම හරි තව මැච් එකක් ගහමු අපි. මේක නම් අපි දිනමු. හරිද? ඔගොල්ලෝ හිතන්න එපා මම බොටෙක් කියලා මම අතාරින්න එපා. මාත් පවුනේ ඉතින් මේ මට ජොයින් වෙන්න ඉතින් ගැම්මට. මේ තාම හරියට කවුරුත් කරලා නෑ මේක. කොහොම හරි මේ බොටා ඉතින්. හරි අපි දැන් යන් පොඩ්ඩක් බුද්ධිමතා කියලා මට පේනවා. හිර වෙනවා මේ. මම හිර වෙනවා. පොඩ්ඩක් ඉන්න කලබල වෙන්න එපා. ඕගොල්ලෝ කොයින් වෙලාවකවත් කලබල වෙන්න එපා. කලබල වුණොත් තමයි කේස් එක වෙන්නේ. මගේ මේ ජොයිස්ටික් එක හිර වෙනවා. හරිද? එතකොට හිර වුණාම කරන්න බෑ. හරිද? දැන් මං තව පොඩ්ඩෙන් කියලා වෙනවා දැන් මට. දැන් හරිනේ ඉතින් අමාරු. දැන් මට කියලා වෙනවා. දැන් කනවා මං ඉල්ලගෙනම කෑවා. හරිද? ඒ කියන්නේ තව එකක් තියෙනවා කියන්න මේකේ සේෆ් සෝන් එකක් කියලා දෙනවා. කියනවා ඒ ෆ්‍රී ෆයර් වගේ සේෆ් සෝන් එකක් තියෙනවා. ඒ සේෆ් සෝන් එක ආවම අපේ හෙල්ත් එක අඩු වෙනවා. ඕගොල්ලෝ ඉතින් කවුරුත් දන්නේ නැති ෆ්‍රී ෆයර් ගන්න කට්ටිය ඉතින් කියලා දෙන්න ඕනේ නැහැ. මේ එතකොට මේකේ සේෆ් සෝන් කියලා එකක් තියෙනවා. දැන් මං මෙයාට ගිහිල්ලාම ගහන්නයි යන්නේ. බලා ගන්න යාළුවනේ ඇග්‍රෙසිව් මූඩ් එකෙන් දාලා ඔන් කරලා තියෙන්නේ. දැන් මට තද වෙලා ඉන්නේ. අර ඉන්නේ දැක්කනේ මට තද වුණොත් ආයි ඉතින් ගහනවා ඉතින් කියලා යන්නේ. නේද? ඕගොල්ලන්ට ලෙජන්ඩ් ගහන්න එහෙම ලේසි නෑ. අනික මේකෙදි කියන්න දෙයක් තියෙනවා.
මේ රෑන්ක් මේකෙදි රෑන්ක් ඒ කියන්නේ ස්ක්වොඩ් ෆයිට් වගේ නම් මේ රෑන්ක් ඒ කියන්නේ ඔයා දිනුවොත් රෑන්ක් වැඩි වෙනවා ඔයාගේ පර්ෆෝමන්ස් අනුව. ඔයා පෙරදුනොත් ඔයාගේ රෑන්ක් තියන අනුව ඔයාගේ පර්ෆෝමන්ස් අඩු වෙනවා. එතකොට ඒක තමයි මේකෙදි ගේම් එකේ ටාස්ක් එක. රෑන්ක් එක අප් කරගෙන යන්න ඕනේ. ඉතින් ඒ වගේම টොප් අප් කරලා එතකොට මේ එහෙම කරගෙන යන්න ඕනේ. හරිද? මෙයාගේ UC එක මට මාර මේ ෆිට නෑ. මම මේ මෙයාගේ UC එකේ තියෙන ලෙන්ස් දෙක දා ගන්න ඕනේ. නැත්තම් බෑ. මේ අර මාර ෆිට. මගේ UC එකට වඩා එයාගේ ෆිට එක yes. ඒ මොකද ඒ උනේ? මං හිතන්නේ එයා අයින් වුණා. ඒක තමයි මට වික්ටරි එක හම්බුනේ. නැත්තම් සාමාන්‍යයෙන් 5ක් ගහන්න ඕනේ වික්ටරි එකක් ගන්න. හරිද? ඒකේ මට මාර චාටර් එකක්. කමන්නේ. හරි. තව එක මැච් එකකට යන් අපි. නැත්තම් මේ සම්පූර්ණ මැච් එකක් ගහන්න ඕනේ. නැත්තම් ඒක අතල් එක නෑ. මේ කොහොම හරි යාළුවනේ මම මේ ඉස්සරහට කරන් හිතන් ඉන්නේ මේ ගේම් එකෙන් ඉස්සරහටම යන්න හිතන් ඉන්නවා. ඉතින් දැනටමත් ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ ඕගොල්ලන්ට එක එක ට්‍රික්ස් ටිප්ස් උගන්වන්න සිංහලෙන් උගන්වන්න මම මේ ප්ලෑන් එකක් ගහගෙන ඉන්නේ. කොහොම හරි අපි 1k ගැහුවොත් කෙලින්ම ගැම්මට ඉතින් වැඩ වෙන්න තිබ්බා. තව 600ක් විතර තමයි ඕනේ 1k ගහන්න. සප්පයක් දෙයි කියලා මං හිතනවා. ආයෙ මේ අකා ෂොටිය තෝරගෙන මට තරහ යනවා. දැන් නම් බොටෙක් ඉන්නේ. බොටෙක් නෙමෙයි. මේ පාර නම් ඇත්තටම ගහනවා. මට තද වෙලා ඉන්නේ ඇත්තටම. දෙනවා ඉතින් කෙලවිලා යන්නම. අම්මට කොහෙද යකෝ බොටෙක් ඉන්නේ උඩ් ලෙජන්ඩ්. සීතල ගඟුලේ යා ගැම්ම බලන්න මාත් ලෙජන්ඩ්. වික්ටරි දැන් යූසිම ගහමුද? යූසිම දාමුනේ. යූසිම ගහමු. මට යූසි ලේසි වැඩි. මේකයි දිනන්න මට දිනන්න ලේසි යූසි වලින් ගැහුවාම. ලෙජන්ඩ් කිව්වට නමට ලෙජන්ඩ් විතරයි. හරි කොහොම හරි ගේම් එක යන්නේ මෙහෙමයි. හරි මේ ගේම් එකට මූවමන්ට් ඕනිමයි. මූවමන්ට් නැතුව ගහන්න බෑ. ඕලෝ කැමති නම් මේකට අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉස්සෙල්ලා මං ගොඩක් දේවල් වලට පෙරදුනේ මේක හිර වුණා. දැන් හිර වෙන්නේ නැහැ. පොඩි දේවල් ටිකක් අයින් කරා. මට සිරි කොහෙන්ද නම් ගහන්න අර තියෙන්නේ. දැක්කනේ යාගේ මූවමන්ට් ආයේ. ඉතින් මරුවටම මරු. ඉතින් මාර මූවමන්ට් එකක් තියෙන්නේ. එයාන ලැප් එකකින් ගහන්නේ නැත්තම් ඇත්තට ගහන්න බෑ යාට. මට තරම් ගහන්න බෑ. මම මොබයිල් එකේ තියලත් එයාට ගහනවා. මට සිරි පොරත් යූසි කාරෙක්. ඒකනේ මං කිව්වේ ගොඩක් අය මේ යූසි තමයි තෝරගන්නේ. ඒගොල්ලන්ට මේ යූසි මේ මාර ඩැමේජ් එකක් තියෙනවා ඒකයි. පොඩ්ඩක් ඉන්නකෝ. මේකත් එම්වත් යන්න. මට මේ මැප් එකත් අවාසි. ඒකයි ප්‍රශ්නේ. මේ මැප් එකට හරි කැමතිම නෑ. මොකද පොර මේ ඇත්ත. මොකද ඒ කරන්නේ? ඒ අර UC බ්ලඩ් වේගන්ස් ද මොකක්ද තිබ්බේ? ඒ තිබ්බේ මේ ඒ කියන්නේ මේකට මේ බ්ලඩ් වෙන්ගියන්ස් ද මොකක්ද තියෙන්නේ? ඒ කියන්නේ ඒ ස්කින් එකේ නෙමෙයි කැමෝ එකේ ස්කින් එක මං හිතන්නේ ස්කින් එකේ නම ඒ තියෙන්නේ. හරිද?
දැන් මං අර නිකන් මං පාවිච්චි කරන UC එකේ නම UC සෆායා. UC සෆායා තමයි මං පාවිච්චි කරන එකේ නම. හරිද? දැන් කෝපොර හරිනේ. එතකොට මේ මං පාවිච්චි කරන එකේ නම එහෙම. මේ දැන් අපි මොකක්ද පාවිච්චි කරන්නේ පාවිච්චි කරමු INP custom දැන් අලුත් වෙපන් එකට මාරු වෙන්න යන්නේ ඕගොල්ලන්ට UC ගහලා එපා වෙලා ඇති දෙන්නම් පුතෝ දෙන්නම් දෙනවා ලෙජන්ඩ් ටයි බ්‍රේක් එකක් නම් ගන්න දෙන්නේ ලෙජන්ඩ් දෙන්නම් මෙයා මේ සිස්ටම් එක වෙනස් කරලා තියෙන පොඩ්ඩක් ඉන්න ඕගොල්ලන්ට පේනවා ඇති මේ රතු පාට ඩොට් තියෙනවා හරිද මේ රතු පාට ඩොට් වලින් පෙන්නන්නේ මේ එයා ඉන්නවනම් අපිට මේ රතු පාට ඩොට් වලින් පෙන්නනවා හරිද අයියෝ මම පරදිනවනේ මොන විකාරයක්ද මේ තේනවා ඉතින් දැන් නම් මට තද වෙලා ඉන්නේ පිටොජෙන්ඩර් පිටම දෙන්නම් වාට පිටෙම්ම සැප දෙන්නම් එතකොට ඔයාට දැන් මේ රවුටින් එක වෙනස් කරන්න පුළුවන් රවුටින් එක වෙනස් කරලා ගන්න පුළුවන් මට මේකේ සද්දය එනවා මල්ලි ඒකයි ඕගොල්ලෝ මේ ගේම් එකේ සද්දය අඩු කරලා තියෙන මගේ සද්දය ඇහෙන්න මට ඒකින් අවාසි පොඩ්ඩක් ඉන්නකෝ පොර කොහෙද ඉන්නේ කියලා දැන් ටයි බ්‍රේක් එකක් තියෙන්නේ ටයි බ්‍රේක් එකක් ඒ කියන්නේ ටයි වෙලා තියෙන්නේ දෙනවා පුතෝ ඉතින් දැන් එයා තෝරගන්න වෙපන් එක අනුව තමයි දැන් අපේ තීරණය වෙන්නේ හරිද එයා තෝරගන්න වෙපන් එක අනුව තමයි දැන් අපේ මැච් එක තීරණය වෙන්නේ අම්මට සිරි පොර බෝ එකක් තෝරගෙන තියෙන්නේ අද මට බෝ ගහන්න බෑනේ ලකෙනි ජීවි හිතන්නේ මොකද කරන්නේ තමයි මොකද කරන්න තාම මේ උණ්ඩ 6යිනේ තියෙන්නේ මම දන්නවා හරි මම දිනනවා අයියෝ සික්කේ අඩෝ මට මේ එකක් දිනන්න ඕනේ දිනලම තමයි මම නවතින්නේ ඕගොල්ලන්ට එකක් දිනලා දැන් නවතින්නේ නැත්නම් මගේ වැඩි කම් පෙන්නන්නේ මම එකක් මං දිනලම තමයි නවතින්නේ පස්ස බලන්නේ මම එකක් කිව්වොත් මම ආයේ ඒක කියනවම තමයි මං දිනලම තමයි නවතින්නේ බින්දුවටම ගහනවා ඉඳපන්කෝ එජන්ට් කෙනෙක්ටත් මං ගහුව එකේ සික් අපරාධ ඔය දුන්නෙන් ගහන්න බෑ කමන්නේ පුතා නෝ බෑන්ස් නෝ පුතා නෑ මම කිව්වා මොබයිල් එකේ තියලා තාත් එක මැච් එකකට යන්න අපි රිසෝට් සෝන් එකක් ගහමු මං කොහොමද ඉපන් මාස් එකේ අනිවාර්යයෙන්ම එකක් දිනලම තමයි පස්ස බලන්න මට නැත්තම් බෑ හරි දැන් මම UC ඩබල් එක ගත්තා. ඒ කියන්නේ මේකම UC එක. ඒ කියන්නේ අපිට මේ UC මේ දැන් අර මං ගහුවේ සිංගල් එකේනේ දැන් ඩබල් එකෙන් තමයි ගහන්නේ. හරි.
දෙන්නම් ඉතින් මට. කනේ ඔක්කොම UC යූස් කරන්නේ මං කලින් කිව්වද මන්ද අනේ මන්ද UC තමයි ඔක්කොම යූස් කරන්නේ. පොරට මට ගෙහි දැක්කද කොයින් වෙලාවක කලබල වෙන්න එපා. කලබල වුණොත් බෑ. මං කලබල වුණා මට කරන්න බෑ. මං බය වෙලා ඉන්නේ. ඔය ඉවරයි නේ. බයලාම ගියා. බය වුණාම කරන්න බෑ. ශික් වෙනවා ඉතින්. B90 තෝරගත්තේ. ඉන්න දෙන්නම් පුතෝ. කනේ කලබල වුණොත් බෑ. ඉන්න මම මේලි වලින් ගහන්න යන්නේ. මේලි වලින් ගහන්න අපිට. දැක්කනේ පොර දිනවා. මම දිනලම තමයි නවතින්නේ. මම වැටේ. තොර. හරි යාළුවනේ ඉතින්
අදට ওই ටික තමයි තියෙන්නේ වීඩියෝ එක දික් වෙන හින්දා තමයි මම මේක අවසන් කරන්න හිතුවේ මට හොට් සෝන් එකකුත් ගහ ගන්න තිබ්බා කමන්නේ මට හොට් සෝන් එකක් කොහමරි ගහන්න බැරි වුණා ඉතින් අද කතා කරේ වෙපන් මාස්ටර් එක මූඩ් එක කොහොමද අපි මේ ගේම් එකට ඇප්ලයි වෙන්නේ කියලා ඉතින් ඔයගොල්ලන්ට මොන හරි ප්‍රශ්න වගේක් අහන්න ඕන තියෙනවා නම් අහන්න මම අනිවාර්යයෙන් මේ ගේම් එකේ ලින්ක් එක පහත ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දානවාමයි අනිවාර්යෙන්ම එහෙනම් අපි තවත් මේ වගේම ගේමින් තව මම අනිවාර්යෙන් තව වීඩියෝ එකක් දානවාමයි මේක ඉස්සරහට කරගෙන යනවාමයි මේ ගේම් එක අනිවාර්යෙන්ම මම හිතන් ඉන්නවා එහෙම කරන්න පුළුවන් වෙයිද දන්නේ කොහොම හරි ඉතින් අදට මෙතනින් වීඩියෝ එක අවසන් වෙනවා එහෙනම් හැමෝටම good night අයිබුවන් සියලු දෙනාටම තෙරුවන් සරණයි bye